කොහොමද ඉතින් ඔයාලට ඉතින් වෙනදා වගේම මගේ heart touching YouTube channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ කොහොමද hair oil එකක් හරියටම හදාගන්නේ කියලා. hair oil එක හදාගන්න ඕනේ අමුද්‍රව්‍ය හොයාගන්න අපහසු අය ඉන්නවා නම්, ඒ කියන්නේ hair oil එක ගෙදරදී හදාගන්න අපහසු අය ඉන්නවා නම් ඔයාලට පුළුවන් මගෙනුත් ඒ hair oil එක ගන්න. ඉතින් මේ WhatsApp number එකට message එකක් දාලා ඔයාලට පුළුවන් ඔයාලගේ hair oil එක ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න. එහෙනම් අපි බලමු කොහොමද oil එක හරියටම හදාගන්නේ කියලා. අපිට මොනවද ඕන කරන දේවල්. ඉතින් ඔන්න ඔය පේන අමුද්‍රව්‍ය ටික තමයි අපිට ඕන කරන්නේ. කොහොඹ කොළ, ඊළඟට කඩ පිංචා, කොටු කොළ කියන්නේ හිසකෙස් වර්ධනයට ගොඩාක් දායක වෙන ඖෂධයක්. ඉතින් කොටු කොළ අපිට විශේෂයෙන්ම ඕනි කරනවා. ඒ වගේම වදමල්. ඔයාලට තියෙනවා නම් පොකුරු වද හොයාගන්න. මට ඒවා තිබුණ නැති නිසා තමයි මම ඔය වදමල් ගත්තේ. ඊළඟට මුකුණු වැන්න, බුලත් කොළයක්, ඊළඟට පේර කොළ, දළු කොළ වලින් 2-3ක් කඩා ගන්න. කෝමාරිකා ඉත්තක්, රතු ලූණු, නෙල්ලි, කළුදුරු, උළුහල්. ඉතින් මෙන්න මේ අමුද්‍රව්‍ය ටික යොදාගෙන තමයි අපි ඒ hair oil එක හරියටම හදාගන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ විශේෂයෙන් අපිට ඕනි කරනවා සුදු පොල් තෙල්. පිරිසුදු සුදු පොල් තෙල්. ඔයාලට පුළුවන් මේ හිඳලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කඩේකින් හරි අරගන්න පුළුවන්. මුලින්ම අපි හොයාගත්ත කොළ ටික හොඳට කපා ගන්න. ගොඩාක් හීනියට නෙවෙයි, සාමාන්‍ය ලොකු කෑලි විදිහට කපා ගන්න. එතකොට ඔයාලට කොටා ගන්න ලේසියි. ඉතින් මම කපලා නැහැ. මම ඒ වෙලාවේ මට පහසුයි කියලා හිතුන විදිහට තමයි මම මේ කොටා ගන්න ගත්තේ. ඉතින් මේ විදිහට අමුද්‍රව්‍ය එකින් එක දාලා ඔයාලා කොටා ගන්න. මම මුලින්ම දැම්මේ නෙල්ලි ටික හොඳට කොටාගෙන ඊට පස්සේ ඒකට කරපිංචා එකතු කරනවා. මේ හැම එකක්ම හොඳටම පොඩි වෙනකන් කොටන්නේ නැහැ. සාමාන්‍ය ගානට තමයි කොටන්නේ. හේතුව ගොඩාක් පොඩි වුණාම තෙල් එක නිකන් සවුත් වෙන්න බලනවා. අඳුරු පැහැයක් ගන්නවා. ඉතින් ඔය පේන විදිහට හොඳට කොටා ගන්න. ඔයාලට පුළුවන් බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. කොටා ගන්න අපහසු අයට බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. හැබැයි ගොඩාක් බ්ලෙන්ඩ් කරන්න එපා. සාමාන්‍ය යන්තම් කැපෙන විදිහට කොළ ටික අන්න ඒ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් අපි මේ හදාගන්න යන hair oil එක ටිකක් සීතලයි. අපි මේ යොදාගන්න අමුද්‍රව්‍යත් එක්ක ගොඩාක් කලාවට රැට මේක පාවිච්චි කරනවට වඩා උදේට හොඳට හිස් කබලට වදින්න දාලා හොඳට මසාජ් කරලා හොදලා යවන්න. ඔයාලට පුළුවන් ෂැම්පු, කන්ඩිෂනර් වගේ දේවල් පාවිච්චි කරාට කමක් නැහැ. ඉතින් දැන් අපි ඒ විදිහට කොටාගත්ත කොළ කෑලි ටික වාසනයකට දාගමු. ඉතින් ඔයාලට පේනවානේ මම ගොඩාක් කොටලා නැහැ, යන්තම් තමයි කොටලා තියෙන්නේ. ඉතින් මේ ටික ඔයාලට පුළුවන් මැටි ඇතිලියක් නැත්නම් ඔයාලට පහසුයි කියලා හිතන භාජනයක් අරගෙන ලිපේ තියලා මතක ඇතුව අඩු ගින්දරේ තියන්නේ. ගොඩාක් අඩු ගින්දරේ. ඉතින් ලිපේ තියලා රතු ලුණු තාත්තේ කැඩි පිටින් දාගන්න. හේතුව රතු ලුණු ටිකක් සැරයිනේ. ඉතින් ටිකක් දවසක් යද්දී ඔයිල් එක නිකන් අමුතු ගඳක් වගේ ඇවිල්ලා සවුත් වෙන්න බලනවා. ඒක නිසා රතු ලුණු ගෙඩි පිටින් දාගන්න. කපලා දාගත්තම ඔයිල් එකට සැර වැඩි. හිස් කබලට උනත් ඒක සැරයි. ඉතින් ඔන්න ඔය පේන ආකාරයට ඔයාලා ළඟ තියෙන සුදු පොල් තෙල් එක ඇතිලියට දාගන්න. පිරිසිදු හැන්දක් අරගෙන
තෙල් එක හැඳි ගන්න. නැත්නම් භාජනය අල්ලන්න බලනවා. තෙල් එක බුබුලු දාලා නටාගෙන එද්දි තමයි කළුදුරු උළුහාල් එහෙම දාන්නේ. ඔයාලා කලින් දාන්න යන්න එපා. මොකද මේවා ටිකක් කර වෙන්න බලනවා. ඒක නිසා තමයි පස්සේ දාන්නේ. තෙල් එක නටනවත් එක තමයි දාන්නේ. ඉතින් ඔන්න මම පණ්ඩිතයා වගේ ගෑස් එකේ තියලා වැඩ පටන් ගත්තට ගෑස් එකේ දැල්ල ගොඩාක් අඩු කරන්න බැරි වුණා. ඒක නිසා මම ලිපේම තිබ්බා. ඉතින් ඔයාලට පුළුවන් කැමති විදිහකට හදාගන්න. එක ගෑස් එකේ නම් ගෑස් එකේ තියලා හදාගන්න පුළුවන්. නැත්නම් ලිපේම හදන්න පුළුවන්. විනාඩි 20ක් වගේ ගියාට පස්සේ ලා කොළ පැහැයක් හැරෙනවා. අන්න ඒ වෙලාවට ඔයාට තියෙන්නේ භාජනය බිමින් තියන්න. ටිකක් නිවෙන්න තියලා තෙල් එක පෙරලා දාගන්න. ඔයාලට පේනවනේ ලා කොළ පාටට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත hair oil එක ඔයාලට පුළුවන් සතියට 3 පාරක් අවම පාවිච්චි කරන්න. එතකොට ඔයාලට හොඳ රිසල්ට් එකක් ඉක්මනටම ලබා ගන්න පුළුවන්. මතක ඇතුව ගොඩාක් සෙම තියෙන කෙනෙක් නම් උදේට මේ oil එක පාවිච්චි කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ වීඩියෝස් බලලා කමෙන්ට් එකකුත් දාලා මගේ channel එකත් subscribe කරලා යන්න හොඳේ. ඔයිල් එක හදාගන්න අපහසු අයට මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයිල් එක ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.